මේක නෙවෙයි බං. මොකද බං අපි දැන් හෙට කරන්නේ? හෙට අනිවාර්යෙන් අර ගණන් පන්තියට යන්න ඕනෙමයි බං. අපේ අම්මා මාර බරබරේ දානවා බං. මම නම් පොඩ්ඩක්වත් කැමති නැහැ පන්තියට යන්නේ. අඩේ ඔව් බං කරන්න දෙයක් නෑ බං. ඒ හැමදාම අපේ තාත්තා මට ගහනවා ගණන් පන්තියට ගියේ නැත්තම්. මං ගියේ පාරත් ගණන් පන්ති කට් කරලා ඉඳලා මතකනේ මට ගැහුවේ හැටි. ඔය ගණන් මිස් හැමදාම අපේ තාත්තාටින් කියලා කියනවා මට ගණන් වලට ලකුණු අඩුයි කියලා. අදත් බං මම මේ ඉංග්‍රීසි පන්තියට ගිහලා විතරයි. ඒ මිසුත් බං අපේ ගෙදර අම්මාටින් කියලා කියනවා බං මට මේ පාර ඉංග්‍රීසි වලට ලකුණු අඩුයි කියලා. ඇත්තටම ලකුණු අඩුයි තමයි බං මට. ඉතින් කරන්න දෙයක් නෑ මට ඔය කියන අපප්‍රංශ එකක්වත් තේරෙන්නේ නෑනේ බං. අඩෝ උඹලා පව් බං. ඒවට මට නම් මේ පාර ගණන් වලටයි ඉංග්‍රීසි වලටයි ඉහෙලින්ම ලකුණු තියෙනවා කියලා අපේ අම්මා මට බයිසිකලයකුත් අරන් දුන්නා බං. හා කටවහගෙන හිටපන්. හැමදාම බොරුවට උඹගේ පම්පෝරිය මෙතන. උඹට හැමදාම ලකුණු වැඩිනේ හැම එකටම අපිට වැඩි. මෙතන. මේ ඕවගේ වැඩක් නෑ. මල් ළඟ හොඳ අයිඩියා එකක් තියෙනවා. හෙට අපි ගණන් පන්ති යන්න නැතුව ගණන් පන්ති කට් කරලා යන්න ෆිල්ම් එකක් බලන්න. ඒක නම් හොඳ අදහසක් තමයි බං. ඒත් අපි ළඟ බං ට්වින්ගම් එකක්වත් කන්න අතේ සල්ලි නෑනේ බං. කොහෙද ඉතින් ෆිල්ම් බලන්න යන්නේ? උඹලට ඒ වගේ වැඩක් නෑනේ. උඹලා වැඩේට කැමති කියපල්ලකෝ. මං බලා ගන්නකෝ ඉතුරු ටික. සල්ලි තියෙනවා නම් ඉතින් අපි එකෙන්ම වැඩේට කැමති. ඔව් බං. සල්ලි තියෙනවා නම් ඉතින් අපි කොහොමත් වැඩේට කැමති. ගෙදරින් ඉතින් කුටියක් කෑව කියලා අවුලක් නෑනේ බං. අපි හැමදාම ගෙදරින් කුටි කන එකනේ. ඒක නෙවෙයි. දැන් ඒතර අපි මොකද්ද බලන්න යන ෆිල්ම් එක? අලුතින් ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවද? ඇයි බං අර ඇවිල්ලා තියෙන අලුතින් සුපිරි ෆිල්ම් එකක්? එහෙනම් සෝමෙම කියපන්කෝ බලන්න අපි මොකද්ද බලන්න යන ෆිල්ම් එක කියලා. අපි ඊට පස්සේ මේ ෆිල්ම් එක බලන්න යන් හෙට. ඇයි බං අර අලුතෙන් ඇවිල්ලා තියෙන ෆිල්ම් එක? හිංගිය ජලක් එකේ දෙවෙනි කොටස. උඹලා බැලුවේ නැද්ද? සුපිරි ෆිල්ම් එකක් බං. මේ මං දැක්ක අර පත්තරේ දාලා තියෙනවා. එහෙමද බං? ඒක සුපිරි ෆිල්ම් එකක්ද? ඔව් බං. හිංගිය ජලක් එකේ දෙවෙනි කොටස. හිංගිය ජල දෙකක්. යකෝ මොකද්ද බං ඒ කුණු හරප ෆිල්ම් එකක්ද බං ඒක? හිංගිය ජල දෙකක්. හිංගිය ජල දෙකක්. ජංගිය හිල් දෙකක්. හරි මොනවා වුණත් කමක් නෑ. මේකයි කතාව. අද දැන් ඕකට යන්න අපි සල්ලි හොයාගන්න මොකක් හරි උපක්‍රමයක් යොදන්න බෑ. ඒ හින්දා මං කියන විදිහට උඹලා වැඩ කරන්න ඕනේ. හරිද? අද රෑ වෙලා අපි යන්න ඕන ජලතර ගුණයාගේ වත්තට. උගේ පොල් වත්තට ගිහිල්ලා අපි උගේ පොල් ගස් වලින් පොල් ගෙඩි ටිකක් කඩාගෙන ඒ ටික විකුණලා අපි සල්ලි අරන් හෙට උදේට යමල්ලා ෆිල්ම් එක බලන්න. අඩේ ඒක නම් නියම අදහසක් බං. උඹට කොහෙන්ද බං ඔය අදහස් එන්නේ බං? ඒකට පොඩි බයකුත් තියෙනවා බං. ජලතර ගුණයාගෙන් අපිට ගුටි කන්න දෙයක් දන්නේ නෑනේ. නෑ එහෙම වෙන්නේ නෑ. උඹලා කිසි දෙයකට බය වෙන්න එපා. උඹලා මගෙත් එක්කනේ යන්නේ. මම බලාව ගන්නම්කෝ හැමදේම. අඩෝ උඹ කියනවා ඉතින් අවුලක් නෑ. අපි එකෙන්ම වැඩේට ලෑස්ති. හරියටම දැන් වෙලාව රෑ 11යි. මං කිව්ව විදිහටම මගේ කොල්ලර සෙට් එකත් අරන් ජලතර ගුණයාගේ වත්තට ගියා. ඒ සෝමි අර බලපං ගුවන් අර ගහේ ඉන්න කපුට දිහා. ඒක මාර ලස්සනයි බං. කොයි බං? මොන කපුටෙක්ද? මට නම් ওই කපුටෙක් පේන්න ටිකක් නෑ බං. අනේ යකෝ අර ඉන්නේ බං අර පොල්ලක් තුල වහලා උඹට පේන්නේ නැද්ද? බැස් දෙක කටේ දාන දින්නේ. ඒක මොන කපුටෙක්ද බං? ඒ ඉන්නේ බකමූනේ. මේ රෑ වෙලා මොන කපුටද? ආතල් දෙන්න තෝ හිටපන් බං. නෑ බං. ඒ ඉන්නේ කපුටෙක් තමයි. උඹට පිස්සුද හැබෑවට මැටි මෝලෝ. ඒ ඉන්නේ බකමූනේ. පේන්නේ නැද්ද? අනේ නිකම් ඵලයන් තඩි බඩෝ යන්න. ඒ ඉන්නේ කපුටෙක්. අනේ නිකම් පළඩෝ යන්න. පවුඩර් බබා එනවා මෙතන මට කියන්න ඔබ. ඒ ඉන්නේ බකමූනේ. ඒ ඉන්නේ බකමූනෙක්මයි.
මෙමෙ කටවහපල්ලා දෙන්නම කටවහපල්ලා. තොපි යකෝ මෙතෙන්ට ආවේ බොරුවට මෝඩ හරක් වගේ මෙතන රණ්ඩු කරන්නද? මේ උඹලාම කෑ ගහලා ජලතර ගුණය මෙතෙන්ට ආවොත් එහෙම ඕක අපි ඔක්කොට මැරලා තමයි යන්නේ. ඒක මතක තියාගන්න. සෝමයාට නම් අවුලක් නැහැ. මුගේ බඩ වේලේ වෙලා තියෙන්නේ මේ දවස්වල. ඔය වේල්ලා තියෙන ඔක්කොම හොඳට බුරුල් වෙලා එයි. අරගත්තට පස්සේ ගුණයගේ මෝඩ හරක් දෙන්න. අදත් ගස්ලපු ගෙඩි 4ක් කෑවා. නොදකින් ගල් මූසලයා කියන ලස්සන විතර මේකගේ බඩ වේලවන්න නැතු වෙයි. මේක කන කෑමට තඩි බඩ මෝඩ බඩ ගෙඩියා. මේ උඹලාට නිකන් අඩි සද්දයක් ඇහෙන්නද කවුරු හරි එනවා වගේ. හොඳට අහගෙන හිටපල්ලා. අහගෙන ඉන්න දෙයක් නෑ කෝ අය. අර බලපන්. එන්නේ ජලතර ගුණයකෝ. අම්මට සිරි වෙනවනේ බං. ඒ ජලා තමයි එන්නේ.